සමරන්න ඕනේ නත්තල ඊටාම සරලව තමයි සාමයෙන්. එතකොට එකිනෙකා අතර උදව් පදව් කරගෙන ඒ විදිහට තමයි නත්තල සමරන්න ඕන. ඉතින් මේ නත්තලේ සැබෑ අරුතත් ඒක තමයි. නත්තල කියලා කියන්නේ මොකක්ද? නත්තල කියන්නේ ඇත්තටම ජේසුතුමාගේ උපත. ඒක ලෝකෙටම සාමය සතුට බලාපොරොත්තු වෙන අලුත් දෙයක්. ඉතින් ඇත්තටම මේ නත්තල හැම කෙනාටම සාමය සතුටින් බලාපොරොත්තු ඇතුව ගත කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතාමත්ම චාම්ව හරවත් ලෙස නත්තල් උත්සවය පවත්වනවා. ලෝකවාසීන් මෙන්ම ලංකාවාසීන් නත්තල සමර මොහොතක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානයේ පූජක ලියනාදුර අයාල්පනාන්දු පියතුමන්. ඉතින් මම දැනගන්න කැමති ඔබතුමන් ලෝකවාසීන් මෙන්ම ලංකාවාසී කිතුණු ජනයාට ඔබතුමන් ලබා දෙන නත්තල් පණිවිඩය මොකක්ද කියලා? සති කිහිපයකට ඉස්සල්ලා මුළු ලංකාව මෙහෙම නැත්තම් අපේ ආසියාතිකරය දරුණු විපත්තියකට මුහුණ දුන්නා. ඒ තමයි මහ කුණාටුවක් ආවා, ගම් වතුර ආවා, මිනිස්සුන්ට ඒගොල්ලෝ එකතු කරගන්න හිටපු හැම දෙයක්ම නැති වුණා. ගෙවල් දොරවල් නැති වුණා අපිට ජීවිත හානි වුණා. මේ දේපල, වාහන මේ හැම දෙයක්ම නැති වුණා. ඉතින් මේ වගේ අවස්ථාවක අපි ඇත්තෙන්ම දැන් සමහරු කියනවා මේ පාර අපිට නත්තලක් නැහැ කියලා. ඇහුවොත් කියන්නේ අපිට නත්තල් නැහැ මේ පාර. අපිට යම් දේවල් පාඩු වෙලා තියෙනවා. අපේ කඩවල් වල දේවල් ගහන් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ වගේ අවස්ථාවක අපි කොහොමද නත්තල සමරන්නේ? මම හිතනවා ඇත්තෙන්ම නියම නත්තල තමයි මේ පාර අපි සමරන්නට යන්නේ. සැබෑ නත්තල තමයි අපි සමරන්නට යන්නේ. මොකද ජේසුස් වහන්සේ උපදින්නේ සරණාගතයෙක් විදිහට. උන්වහන්සේට කිසිම නිවසකටවත් එහෙම නැත්තම් එදා තිබ්බ අපි කියනවා අපි දැන් අද කාලේ තියෙනවා යම් කිසි කෙනෙක්ට යම් කිසි අවස්ථාවක් තියෙනවා එයාට යන්න තැනක් තියෙනවා. යම් කිසි හොටෙල් එකක් හරි මොකක් හරි ගෙස්ට් හවුස් එකක් හරි මොකක් හරි දෙයක් තියෙනවා. මරියතුමිය සහ ජුසේතුමාව මේ ජේසුස් වහන්සේ උපත ලබන්නට යද්දි කිසි තැනකින් පිළිගන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක තමයි මේ ජේසුස් වහන්සේ උපත ලබන්නේ ගව මඩුවක. එහෙම නැත්නම් මේ ගවයෝ ඉන්න ස්ථානයක. ඉතින් ඒක නිසා ජේසුස් වහන්සේ උපදින්නේ දුගී දුප්පතෙක් විදිහට, එහෙම නැත්නම් සරණාගතයෙක් විදිහට. ඒ නිසා අපිට මේක ගොඩාක් වැදගත්. සමහරවිට මිනිස්සු නත්තල කියලා හිතාගන්නේ අපි ලබා ගන්න දේවල්. අපි පාටි දාන දේවල් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි කරන ඩෙකොරේෂන්ස් හරි මොනවා හරි උත්සව වෙන්නට පුළුවන්. අපි ගොඩක් ලබන දේවල්. නමුත් ලැබීම නෙමෙයි, අපි බෙදා ගන්න දේ තමයි ඇත්තෙන්ම නියම නත්තල හිතු උපත කියලා අපිට කියන්නට පුළුවන්. 2025 දෙසැම්බර් මාස නත්තල් දිනේදා රාත්‍රී දේව මෙහෙය කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී මේ මොහොතේ මෙලෙසින් සමාප්ත වන්නට යෙදුණා.